එන්න අදත් මාත් එක්ක ලස්සනම ලස්සන තැනක් බලන්න යන්න. අද අපි යන්නේ එංගනන්තේ දකුණු පළාතට. එන්නකෝ මාත් එක්ක මේ පළාතේ ලස්සන බලන්න. අද මේ ගමනට අපි දෙන්න විතරක් නෙවෙයි. තව යාළුවෝ දෙන්නෙකුත් අපිත් එක්ක එකතු වුණා. මේ හන්සි නංගී යාගේ පුතයි එක තමයි අපි අද ගමන යන්නේ. ඔයාලා දන්නවද මේ පළාත මං ගියපු පැති වලින් මං ආසම වුණ පැත්තක් කියලා විශ්වාස කරන්න පුළුවන්ද? මේ ගැන විස්තර කියලා අපිව මේ ගමනට උනන්දු කරපු හන්සියාට ගොඩක් ස්තුතියි. ඔන්න අපි දැන් තැනට ඇතුළු වුණා. මං කිව්වනේ අද එන්න එංගලන්තේ දකුණු පළාතට කියලා. මෙන්න මේ වගේ ලොකු පාකින් ස්පේස් එකක් මෙතන තියෙනවා. හැබැයි මේ පාකින් එකට අපිට ගෙවන්න ඕනේ. up to 4 hours වලට අපි මෙතන පාක් කරනවා නම් පවුන් 12.40ක් වගේ ගෙවන්න ඕනේ. මෙතන පාක් කරලා අපි පල්ලෙහාට යන්න ඕනේ. ඉස්සරහට යද්දි බලන්න පුළුවන්. අපි කොහෙද මේ ආවේ? ඩර්ඩල්ඩෝ. ඔයාලා මේ නම කියපු ගමන් අහලා ඇති. හැබැයි මම විස්තර කියන්නම් අද මොකක්ද මේ ඩර්ඩල්ඩෝ කියලා කියන්නේ කියලා. බලන්න මේ යනකොටම තියෙන වටපිටාවේ ලස්සන මෙන්න මේ වගේ හුණුගල් තියෙන පාරකින් තමයි අපිට යන්න තියෙන්නේ. හැබැයි අපි ගිය දවසේ හොඳට අවුව පායලා තිබ්බ දවසක්. ඒ නිසා අපිට මේ පාරේ ගමන් කරද්දි කිසිම කරදරයක් වුණේ නෑ. පොඩි විනුක් බබත් එක්ක අපිට පරිස්සමට යන්න පුළුවන් වුණා. බලන්නක කවුද මේ යාළුවෝ කියලා. මෙයාලත් ඉතින් යන මග තමයි ඉන්නේ. මේ බීච් එක මම දැකපු ලස්සනම බීච් එක. බලන්න ළමයි ඒකේ ලස්සන. ඔයාලට මෙතනට ගිහිල්ලා එදාම එන්න ඕනේ නෑ වගේ හිතුනොත් මේ ස්ථානයේ තියෙනවා කැරවෑන්ස්. එතකොට කැරවෑන් එකක් අරගෙන එතන ඉඳලා මේ වටපිටාවේ සුන්දරත්වය බලන්න පුළුවන්. කාලාන්තරයක් තිස්සේ මුහුදු කාදනයට ලක්ව හුණුගල් ආශ්‍රිතව නිර්මාණය වුණු ස්වභාවික දොරටුවක් විදිහට අපිට මේ ඩර්ඩල්ඩෝ එහෙම නැත්නම් පැරණි ඉංග්‍රීසියන් විසින් ඩ්‍රිල් හෝල් නැමැති ඉංග්‍රීසි වචනය භාවිතා කරලා තියෙනවා. ස්වභාවිකව ආච් එකක් විදිහට සිදුරක් සහිතව නිර්මාණය වුණ නිසා මේක පසු කාලීනව ඩර්ඩල්ඩෝ යන නමින් හඳුන්වලා තියෙනවා. වර්තමානය වන විට එංගලන්තයේ පමණක් නෙවෙයි ලෝපුරා සිටින ජනතාවගේ වඩාත් ජනප්‍රියත්වයට ආකර්ෂණයට දිනාගත්ත යුනෙස්කෝ වාර්තා සහිත ස්ථානයක් විදිහට අපිට ඩර්ඩල්ඩෝ හඳුන්වන්න පුළුවන්. ඩර්ඩල්ඩෝ බලලා ෆොටෝස් අරගෙන ඊට පස්සේ අපි මේ කන්ද තරණය කරන්නත් අමතක කරේ නැහැ. බැලූ බැල්මට නම් නිකන් ලේසි වගේ තමයි. හැබැයි නගින්න ගත්තාම තමයි වැඩේ අමාරුව තේරෙන්නේ. ඊට අපි දෙන්න කොහොම හරි මේක නැග්ගා. නැග්ගට වඩා අමාරු පහිනකට. බලන්නකෝ මේ වීව් එකේ තියෙන ලස්සන මුළු වටේටම පේනවා. ඒ වගේම හරිම ඇහැට ප්‍රියජනකයි. ස්වභාවික පරිසරයත් එක්ක ඉන්න ඒත් එක්ක ගත කරන්න තියෙන කාලය මනම් හරිම ආසාවෙන් තමයි ගත කරන්නේ. ඔයාලත් එහෙමද?
ඩෙඩ්ඩෝ පිහිටලා තියෙන්නේ ඩෝසෙට් වල. ඔයා ඒ අවට කෙනෙක් නම් ඔයාට මේ තැන අමතක කරන්නම බැරුව ඇති. ඒ වගේම තමයි මෙතනදී අපිට ඩෙඩ්ඩෝ විතරක් නෙවෙයි තව ලස්සන බීච් එකක් තියෙනවා. මේ වලට පේන බීච් එක මෑනෝවෝ කියලා හඳුන්වනවා. ඒ බීච් එකත් එක්කම තවත් තැනක් තියෙනවා ලූල්වර්ත් කෝ කියලා යන්න. අපි ඒ තැනටත් යනවා. මෙන්න මේ වගේ ලස්සනට කර්ව් එකක් විදිහට මුහුද බලා ගන්න පුළුවන්. මේ ඩර්ටල් එකේ මෙතන පහළට අපිට ගිහිල්ලා බලන්න පුළුවන්. හැබැයි ආරක්ෂිත හේතුවක් නිසා එදානම් ඒක වහලා තිබ්බේ. ඒ බලන්න ඔයාලා ආසද ඩැන්ඩලියන් මල් වලට. මම නම් ආසේක පර වුණාම මෙන්න මේ විදිහට මං කිව්වා වගේ කඳු තරණය කරා වගේ නෙවෙයි ආපසු බහිද්දි. හරිම පරිස්සමට බහින්න ඕන. මොකද මේ තනකොළ ඉක්මනින් ලිස්සනවා. ඒ නිසා හරිම කල්පනාවෙන් හිමීට බහින්න ඕනේ. පොඩ්ඩක් හරි පය පැටලුනොත් පල්ලමේ තමයි ඉති. මේ වගේ තැන්වලට යද්දී තමන්ගේ ආරක්ෂාව ගැන හිතන්න ඕනේ. එහෙම නේද? දැන් මං කිව්ව මෑනෝවෝ කියන බීච් එකට මේ පහළට බහින ගමන් මෙතනත් හරිම ලස්සනයි. ෆොටෝ ලොකේෂන්ස් තියෙනවා. මං ගත්ත ෆොටෝසුත් මෙතන තියෙනවා. ඇත්තටම මෙතන අපිට නිදහසේ ඉන්න පුළුවන්. ඒ වගේම තමා අර ලංකාවේ මුහුදකට ගිහිල්ලා අපි කාලය ගත කරනවා වගේ තමයි මෙතනත් මුහුදට අපිට ඇවිදගෙන යන්න පුළුවන්. වතුර හරිම පැහැදිලි. ඒ වගේ මං අර කිව්ව විදිහට මේ විදිහට අපිට සතුටු වෙන්න පුළුවන් වුණා. වෙනික් පොඩ්ඩක් හරිම සතුටෙන් කාලය ගත කරා ඇත්තටම. ඒ වගේම තමයි මෙතෙන්ට සීල් කෙනෙක් එනවා. එයා අපි ගියපු දවසෙත් හිටියා. හැබැයි වැඩිය පේන්න ආවේ නැහැ. මිනිස්සු ගොඩක් හිටපු හින්දා වෙන්න ඇති. මෙතන අපිට ස්විම් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට කයාකින් කරන්න පුළුවන්. ඒ වගේම ලස්සන ෆොටෝස් ගන්න පුළුවන්. ඔයාට පැඩල් බෝඩ්නින් වගේ දේවල් කරන්න පුළුවන්. මේ වගේ සමර් කාලෙට ගොඩාක් ඇක්ටිවිටීස් මෙහි අය කරනවා. මොකද එයාලට ලැබෙන ටික කාලෙන් එයාලා උපරිම ප්‍රයෝජන ගන්නවා. ඇත්තටම ඉතින් අපිත් කැමති මේ වගේ ලස්සන පරිසරයක් මේ කාලය තුල අත්විඳින. මං කිව්වේ මේ ඉන්නේ සීල්. එයාව ගොඩක් පේනවා අඩුයි. මේ වෙලාවේ ටිකක් ඈතින් හිටියේ. හැබැයි හරිම ලස්සන ප්‍රිය ජනක දසුනක් තමා මෙතනදී අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඔයා ආසේ කඳුකර ප්‍රදේශවල වලට යන්නද? එහෙමත් නැත්නම් වෙරළාසන්න ප්‍රදේශවලට යන්නද? එහෙම කිව්වොත් මං මේ දෙක අතරමං වෙනවා. නෑ එහෙම නෑ. ඔයාට මොකද හිතෙන්නේ මේ මුහුද ගැන? එහෙම නැත්නම් මේ බීච් එක ගැන? මම ලංකාවේදී ගොඩාක් ආස වුණ බීචස් තමයි පාසිකුඩා නිලාවැලි කියන්නේ. ඒ තරම්ම නැති වුණත් මෙන්න මේ මෑනෝවෝ කියන බීච් එකත් මගේ සිත් ගත්ත ඉතාමත් ලස්සන තැනක් කියලා කියන්න පුළුවන්. මොකද නිදහසේ කාලය ගත කරන්න පුළුවන්. ඒ වගේම මේ ඔයාලට පේනවා වගේ වතුර නිල් පාටට තිබ්බා. අනිත් විශේෂම දේ තමයි මේ වතුරේ අපිට ගොඩාක් දුර යනකම් ඇවිදලා යන්න පුළුවන්. මෙන්න මේ වගේ විනු පොඩ්ඩ සතුටු වුණා වගේ ඔයාලගේ පොඩි අයත් එක්ක ඩේ අවුට් එකක් යන්න කාලය සතුටින් ගත කරන්න කදිම තැනක් තමයි මේ ස්ථානය. අපි කොහෙ ට්‍රැවල් කරත් අමතක කරන්නේ නැහැ ඒ ගිය ස්ථානයේ මෙමරි එකක් විදිහට ෆ්‍රිජ් මැග්නට් එකක් ගන්න. ඉතින් මේ ඩර්ඩල් ඩෝ ලල්වෙත්කෝ දෙකම බලන්න ගියපු වෙලාවේ අපි ෆ්‍රිජ් මැග්නට් ගත්තා. එතකොට අපිට පහු කාලීනම එක වඩාත් හොඳ මෙමරි එකක් විදිහට තියාගන්න පුළුවන්. අපි මේ ලූල්වර්ත් වලට එනකොට නම් ටිකක් හොඳටම වහින්න ගත්තා. ඒකම ස්ථානයේ චුට්ටක් දුරින් තියෙන්නේ. මෙතනදී වහින්න පටන් ගත්ත නිසා හොඳටම අපිට මෙතන උඩට ගිහිල්ලා මේ මුහුදේ ලස්සන වීව් එක බලා ගන්න බැරි වුණා. මොකද
හොඳටම වහින්න පටන් ගත්ත නිසා. නමුත් අපි බීච් එක ළඟට ගිහිල්ලා ඒක කොයි වගේද කියලා බලාගත්තා. මෙතනත් ලස්සනම බීච් එකක්, මේ වගේ නැව් තිබ්බා. ඒ වගේම මෙතන හරිම ලස්සන ඩෙක් එකක් තියෙනවා. බලන්න පුළුවන් අපිට වේව් එක. මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වුණේ. හැබැයි අපි දෙන්නට අන්තිමට වුණේ තෙමීගෙන වාහනේට එන්න. මොකද කාලගුණය අපිට හරස් වුණා. එහෙම තමයි නේද? ඉතින් හැමදාම හොඳම දවස් එන්නේ නැහැ. අපි දවල් වරු හොඳටම ට්‍රැවල් කරා. නමුත් හවස අපිට මේ විදිහට ගමනාන්තයට එන්න සිද්ධ වුණා. ඔයා මොකද හිතන්නේ අද අපේ වීඩියෝ එක ගැන? ඔයාලත් ට්‍රැවල් කරන්න ආස කෙනෙක් නම් අනිවාර්යෙන්ම අපේ ඊළඟ vlog එකත් බලන්න. මොකද දෙවැනි දවසේ අපි අලුත්ම අත්දැකීම් කීපයකට මුහුණ දුන්නා. ඉතින් අනිවාර්යෙන් මේ නිසා අපේ vlog බලලා නැති කෙනෙක් නම් මුලින්දන් අපේ vlog බලන්න. ඒ වගේම තමයි ඔයාලට අලුත් අත්දැකීම් ගැන විස්තර අපිත් එක්ක ෂෙයා කරගන්නත් පුළුවන්. අපේ වීඩියෝස් බලන හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම තාමත් ඔයා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එක ගේනකම් රැඳිලා යන්න. හැමෝටම සුබ දවසක් වේවා.